හෙලෝ කොහොමද හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා. සෑහෙන කාලෙකට පස්සේ අද මේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ. පහුගිය කාලේ ගොඩාක් බිසි වුණා ඇත්තටම. ඉතින් ආයෙමත් හිතුවා පරණ පුරුදු විදිහටම වැඩ ටික පටන් ගන්න ඕනේ කියලා. ඉතින් අද නිවාඩු දවසේ මම හිතුවා මුලින්ම ගෙදර තියෙන අපිළිවෙල දේවල් ටික පොඩ්ඩක් පිළිවෙලක් කරගෙනම වැඩ ටික පටන් ගන්නවා කියලා. පහුගිය කාලේ ලංකාවේ සිද්ධ වුණු දේවල් එක්ක හරිම සංවේදී කාලයක් තමයි මේ ගෙවිලා යන්නේ. ලංකාවේ නොහිටියත් අපි රටින් පිට ජීවත් වුණත් අපි හැමෝම මේ වෙලාවේ ශක්තියක් වෙලා ඉන්නවා අපිට පුළුවන් උපරිම විදියට. ඉතින් අපේ ලයිෆ් එකේ ලස්සන මෙමරීස් එකතු කරලා මේ YouTube channel එකේ පොඩි වීඩියෝස් මම අප්ලෝඩ් කරත් මේ YouTube කියන platform එක ඇතුලේ මට එකතු වෙලා ඉන්න හරීම පොඩි community එකක්. ඒත් මගේ short videos එහෙම බලපු අය සමහර විට අද වෙනකොට ජීවතුන් අතර නැති වෙන්නත් පුළුවන්. මියගිය සියලුම දෙනා අපි සිහිපත් කරනවා. ඒ වගේම තමන් ජීවිත කාලෙම හම්බ කරපු දේවල් අහිමි වෙලා ඉන්න පිරිසක් ඉන්නවා මේ වෙනකොට. ඉතින් ඒ හැම දිනාටම ඉතාම ඉක්මනින් තමන්ගේ ජීවිත ගොඩ නගා ගන්න 100,000 ගුණයකින් ජීවිතේ දිනන්න කවදා හරි දවසක ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ. ඒ වගේම සමහරක් විට මේ තත්ත්වයට මුහුණ නොදුන්නත් මේ වෙච්ච දේවල් අහලා දැකලා ෂොක් වෙලා ඉන්නවා වෙන්නත් පුළුවන්. මොකද හරිම සංවේදී කතා ගොඩක් තමයි මේ වෙච්ච සිද්ධියත් එක්ක එකට එකතු වෙලා තියෙන්නේ. ඉතින් අවසානයේ මේ මොන දේ වුණත් අපි වෙනුවෙන් ආයෙම පටන් ගන්න ඕනේ. ප්‍රශ්න කියන දේවල් අපේ ජීවිතේට එක විදියට එක කාලවලදී එනවා යනවා. ඉතින් ඒ කිසිම දෙයක් හින්දා අපිට එක තැන නතර වෙන්න බෑ. විශේෂයෙන්ම මේ වෙලාවේ ස්ටඩීස් කරන අය කොහොම හරි ඉස්සරහට මේ දේවල් ආයෙ කන්ටිනියු කරන්න ඕනේ. තමන්ගේ ටාගට්ස් වලට යන්න ඕනේ. ඒත් ඒ හැමදේම හරිම අමාරුයි. මොකද මේ අවස්ථාවට මුහුණ දීපු අය තමයි දන්නේ ඒකේ තියෙන අමාරුකම. ඒකට අසීමිත දරා ගැනීමක් ඕනේ මයින්ඩ් එක හදාගන්න. ඉතින් ඒකට යම්කිසි කාලයක් හීල් වෙන්න අවශ්‍යයි. ඒකට ඉඩ දෙන්න. ඒත් ඊට පස්සේ අපි ආයෙමත් පටන් ගන්න ඕනේ හැමදේම කන්ටිනියු කරන්න. ඉතින් Rebuild Sri Lanka concept එක යථාර්ථයක් කරන්න අපි හැමෝම තනිව නැවතුණු තැනින් ආයෙමත් පටන් ගන්න ඕනේ. ඉතින් ඒ හැම දෙයකටම ශක්තිය ධෛර්යය හැම දිනාටම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.